What is the purpose of putting a tapered clearance? Clearance between this rocker arm and valve. Between the rocker arm and valve. Hey, distance එකක් gap එකක් play එකක් තියලා තියෙනවා. engine එක රත් වෙද්දී What will happen when the engine is heating? දැන් අර වැල් එක කියන දෙක කුල් කෑල්ලක් වගේ එකක් තියෙනවනේ. මොකක් හරි දෙයක් හීට් වෙනකොට මොකද වෙන්නේ? රත් වෙනකොට එන්න කියලා කියන්නේ. It expands. දික් වෙනවා. ෂාෆ්ට් එකක් වගේ නම් දික් වෙනවා. දැන් මේ තියෙන මේ පුෂ් රොඩ් එහෙමත් දික් වෙනවා රත් වෙනවා. හරි. මේන්ලි මේ වැල් හෙඩ් එකත් එක්කමනේ තියෙන්නේ. කම්බෂන් චේම්බර් එක ඇතුළේනේ තියෙන්නේ. එක පැත්තක්. එතකොට මේවා expand වෙනවා දිග වැඩි වෙනවා. හරිද? එතකොට දිග වැඩි වුණාට පස්සේ අපි මේකේ කිසිම ગેප් එකක් නැතුව මේ තියෙන දැන් room temperature එකේ. room temperature එකේ දැන් තියෙන මේ engine එක. අපි කිසිම ગેප් එකක් නැතුව මේක හදනවා. සාමාන්‍ය engine එක working temperature කීයක් විතරද? සරලව ඈ? කීයද? 60ද? 60? 60? 100 පැනලාදී නේ? හරි. ඔව් සාමාන්‍ය මෙහෙමයි. අපිට working temperature එක උපරිම කරගන්න පුළුවන් තරමට හොඳයි. හරිද? ඒවට එක ටෙක්නොලොජිස් යූස් කරමු. හරි. ඔයගේ වාරේ 100 දී වතුර වාෂ්ප වෙනවනේ. හරි. හැබැයි ඒක පස්සේ මම කියන්නම් මේකේ තියෙන ප්‍රෙෂරයිස් සිස්ටම් එක. එතකොට මේකේ බොයිලින් පොයින්ට් එක 100ට වඩා වැඩි කරන්න පුළුවන් මේක ප්‍රෙෂර් කරලා. හරි. හැබැයි සාමාන්‍ය අපි ගමු 100 කියලා ගමුකෝ. 95 100 වගේ වගේ ටෙම්පරේචර් එකක් තියෙනවා. ඒකෙදි මොකද වෙන්නේ මේක රත් වෙනකොට දැන් ગેප් එකක් තියලා නැහැ. ඔක ආම් එකයි වැල් එකයි අතර. what will happen? ඇද වෙනව නෙවෙයි. ඇද වෙන්නේ නැහැ. ඇද වෙන්න විදිහක් නැහැ. ඈ? හිර වෙන්නේ නැහැ. අර ඇතුළට ඇල්ලම තියෙනවා. වැල් ඕපන්. ඕපන්. කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදී, පවර් ස්ට්‍රෝක් එකේදී දින හැම ස්ට්‍රෝක් එකේදී මොකද වෙන්නේ? ඒ වැල් ඕපන් වල තියෙන. දැන් මොකද මේක කම්ප්‍රෙස් වෙනවද? නෑ. දැන් කම්ප්‍රෙස් වෙයි. මොකද ඔක්කොම ටික එළියට යනවනේ වැල් වලින්. ඒක තමයි ෂෝ. What will happen? The gap is high, too much. එකත් බලන්නද? වැහිලම තියෙනවා. වැහිලම තියෙනවා නම් මේකේ තියෙනවා නා ලොකු ප්ලේ එකක්. මෙච්චර විතර ප්ලේ එකක්. නැත්තම් ටැපට් ක්ලියරන්ස් එක මේ වැඩි වුණා. එතකොට මේ ඉන්ටේක් එකේ මේ ඇරෙන්නේ එනවා මදි. වැල් එක මේන්ලි වැල් එක ඕපන් වෙලා තියෙන ටයිම් එක ඕපන් වෙලා තියෙන ටයිම් එක අඩු වෙනවා. එන්ජින් එකේ පවර් එක අඩු වෙනවා. ඊට අමතරව දැන් මේක ප්ලේ එකක් තියෙනවනේ මෙතන. එතකොට මුලින්ම මේක කොහොම වැදිලා තමයි වැල් එක ඕපන් වෙන්නේ. there will be a noise. මොකද කරන්නේ? noise. ඔව් අන ටැපට් සද්දය ඇහෙනවා. විදිහට අතර වහන ස්ටාර්ට් කරාම ගොඩක් මහින්. හරි. ටැපට් ක්ලියරන්ස් එක වැඩි නම්. okay. හරි. so how we can adjust this? මේකෙන් තමයි කොහොමද කරන්නේ? හරි. ෆ්ලැට් එකක් පිළිගන්නේ එළවීම. පීඩගීජ් එක තියලා ගන්නට ලූස් කරනවා. හරි ටූල් ටිකක් තරම් ආවම හොඳයි. ෆ්ලැට් එක කොයි 14ක්. කම්බිනේෂන් එකයි. පැට්ට යන්නේ. තියෙන එක කරගෙන ගන්න විදියට වෙන්න. ගේම් එක. ටූල්ස් මේක